හායි ළමයි කොහොමද ඔයාලට 2025 අවුරුද්ද දන්නේම නැතුව ගෙවිලා ගියා. ඉතින් මට 2025 අවුරුද්දට ඔයාලට එකම එක වීඩියෝ එකක්වත් අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඉතින් මං හිතුවා 2026 අවුරුද්දේ ඉඳන් ඔයාලා වෙනුවෙන් වීඩියෝස් ආයෙ දාන්න ඕනි කියලා. 2025 අවුරුද්දේ දෙසැම්බර් 31 අපි සැමරුවේ කොහොමද කියලා මේ වීඩියෝ එකකින් අරගෙන ආවා. ඉතින් ඔයාලා වීඩියෝ එක දිගටම බලන්න. තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මම අලුතෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට බලන්න පුළුවන් bell icon එක click කරලා තියාගන්න. ඉතින් අපි වීඩියෝ එක බලමු. දෙදාස් 25 අවුරුද්දේ දෙසැම්බර් 31 පාන්දරම අපි කොළඹ ගියා. අපි මුලින්ම ගියේ one goal face එකට. ඒකෙදි ගත්ත ෆොටෝස් ටිකකුයි වීඩියෝස් දෙක තුනකුයි තමයි මුලින්ම මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඒ ටික මුලින්ම බලන්නකෝ. ඊළඟට අපි ගියේ මේ ෆොටෝස් වල තියෙන ලයිට් හවුස් එක ගාවට. මීට කලින් කවදාවත් අපි මෙතනට ගිහිල්ලා නැහැ. අපි බයික් එකේ යනකොට තමයි බාර් අයිනේ තියනවා දැක්කේ. ඒ නිසා අපි එතෙන්ටත් ගිහිල්ලා ෆොටෝස් ටිකක් ගත්තා. ඇත්තටම ගොඩාක් ලස්සන තැනක්. ඔයාලත් කොළඹ ගිය වෙලාවක අනිවාර්යයෙන්ම එතෙන්ට යන්න. ඊළඟට අපි දෙන්න ගියා නීරා මූවි එක බලන්න. ඇත්තටම ගොඩාක් දුක හිතෙන මූවි එකක්. ඔයාලා බලලා නැත්තම් ගිහින් බලන්න. අපි මූවි එක බලලා එළියට එනකොට ගොඩාක් හවස් වෙලා. ඉතින් අපිට ටයිම් තිබුණ නිසා ඊළඟට අපි දෙන්න නිලුම් කුරුණ බලන්න ගියා.
ඉතින් මේ ෆන් ගේම් එකෙන් මට වින් කරන්න පුළුවන් වුණා. ඒ හින්දා මේ චූටි ටෙඩි බෙයා මට ගෙදර අරන් එන්න පුළුවන් වුණා. අපි එළියට යනකොට කරුවල වැටිලා. ඊළඟට අපි යන්නේ ගෝල්ෆ් ෆේස් එකේ තියෙන මියුසිකල් ෂෝ එක බලන්න. නත්තල ඉවර වෙලා ගොඩ දවසක් නැති නිසා නත්තලට සරසපු කොළඹ එහෙම්මම දකින්න අපිට පුළුවන් වුණා. නත්තල් සැරසිලි බල බල අපි ඉස්සරහට ගියා. අපි ගෝල්ෆ් ෆේස් එකට යද්දි මියුසිකල් ෂෝ එක පටන් අරන් තිබුණේ නෑ. අපි ගිහලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මියුසිකල් ෂෝ එක පටන් ගත්තේ. බීච් එක අයිනේ ගල් බෑම්මේ වාඩි වෙලා ඈත මුහුදේ යන නැව දිහා බලාගෙන හිටපු අපි දෙන්නට කොළඹ අහස හැඩ කරපු මල්වෙඩි සංදර්ශන බලන්නත් පුළුවන් වුණා. 2026 නව වසර උදාවන්න තව තප්පර කීපයයි තියෙන්නේ. මගේ ජීවිතයේ පළවෙනි වතාවට ජනවාරි 1 වෙනිදා උදා වෙද්දී එයා ගාවින් ඉන්න පුළුවන් වුණ එක ඇත්තටම මට කවදාවත් අමතක නොවන දවසක් වේවි මේ දවස.
උදා වූ නව වසර සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා ඔයාලා හැමෝටම. නවවසර උදා වුණාට පස්සේ පැයක් විතර අපි එතන ඉඳලා ආපහු අපි ගෙදර එන්න පිටත් වුණා. මගේ වීඩියෝ එක මෙතනින් අවසానයි. ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. එහෙනම් මං යනවා. bye bye.